ඔන්න දැන් වෙලාව පාන්දර 3:50යි. කැමරන් හයිලන්ඩ් යන ගමන් ඉන්නේ. අපි යනවාද ලෝකේ ලොකුම මල බලන්න. ලෝකේ ලොකුම තනියෙන් පිපෙන මල. මැලේසියාවේ රින්ගිට් 10 කොලේ තියෙනවා මේ මලේ ෆොටෝ එකක්. යනවා මේ මල බලන්න. මේ දවස්වල ඒක පිපෙන කාලේ. Code first take off YouTube channel එක කරන නිලංශත් එක්ක තමයි යන්නේ. අමුතු එක්ස්පීරියන්ස් එකක්. මේ කැමරන් කියන්නේ පොඩ්ඩක් නෝරෙලිය වගේ වයිබ් එකක් තියෙන. දැන් මේ ආරෙන් නරකමත්ව චූබරයි. මාන්දර කියලා නෑ. ඉතින් හැමෝම එළියට යනවා. ෆුල් පැක් නේ. අඩෝ එයා පවුච්චා. උඹ ඒක ඉතින් එක දවසක් මට දුන්නා. කම්පුන් ගමේ මිරිස්ද? කම්පුන් මිරිස්. කම්පුන් මිරිස් කාලවල කියලා වෙයිද දන්නේ නැහැ. පාන්දර වහමාරයි. කිලෝමීටර 2ක් විතර යන්න තියෙනවා. A few moments later. එළිය තාප්පෙට වුණා. වාහනේ දාලා ආරන්න අරගෙන නිදාගත්තා. AC එකක් දාලා මේ දැන් ස්ටාර්ට් වෙන්නේ නැහැ. නිදන්නේ බැටරි වහ ලයිට් එක දාලා දිවලා තියෙනවා. එන්න බඩු කෑල්ල ඉන්නවා. දැන් කවුරු හරි පෙඩෙක් වා ගන්න ඕන ජම්ප් ස්ටාර්ට් එකක් දාගන්න. ආවා හයිවේ පෙට්‍රෝල් එක. යවුවා ජම්ප් ස්ටාර්ට් එක. දැන් මේ ගින්දර වගේ වැඩ. කොෆි එකක්වත් අරන් දෙන්න. හයිවේ පෙට්‍රෝල් එකට එහෙම මොකුත් මෙයා කරන්න ඕනේ නැහැ. එයාලා ඇවිල්ලා පොඩි ගැජට් එකක් තියෙනවා. ඒක දීලා ඉවරලා දඩස් ගාලා ගහලා දෙනවා. අපේ මනුස්සකමනේ. Hari. Yo. Yeah. You must change your battery, huh? Because your battery are 2024. Oh, okay. It's 2 years ready. Okay. You rent a car or personal car? No, personal car. You personal car. Yeah. Must change. Okay. Thank you. You change, go stop again, cannot start again. Thank you so much, brother. You go where? Holiday. Yeah. We are going to the Rafflesia flower to Which place? Cameron Island. Oh, Cameron. Yeah. How many? 1 hour. Yeah. Oh. Maybe you go down, go any stop, change the battery first, right? Okay. Thank you so much, bro. Thank you. Bye. දැන් දන්නවනේ ලයිට් දාගෙන හිටියොත් බැටරි ගහනවා කියලා නේ. Policy set එක මතක්. ඒකනේ බං ආව කස් ගන්නකොට ආරක නියම පෙට්‍රෝල් එක. අමාර ගැජට් එක නේද උගේ? එකක් ගත්තා නම් හරිවා. අරගෙන පාරේ ඉන්නේ ඔය ස්ටාර්ට් කරගෙන යනවා. ස්ටාර්ට් කර හැම එකම වෙලා දීේද මං අපිට? තියෙනවා මචං. මෙහෙම මූණකට හොදන් යන්නද? මොනකට හොදලා අර රූකේ විතර ඇඳගෙන යන්නද? අපතු දාන මේකයි දාන යමම්බ වාහන ටිකක් කියලා එහෙම තියමු. අපි ලංකාවට ගෙනියන්න ඕනද? ටනල්. ටනල් ගෙනියන්න මේ concept ගෙනියන්න ඕන. ස්ට්‍රෝබෙරි නේ බා. ඔක්කොම හරි ස්ටෝරි දාලා තියෙනවා. තමයි පොතට්ටු දෙකකට විතර ගහලා තියෙනවා. තුනකට කියන්නේ මචං waterproof කියලා. විදියකෝ. මේ විදිය. සීරි. view එක nice නේද? නැත්තම් දැන් අපි රම්බොඩ එල් මාර්කට් වික්ටෝරියා ජලාශය උඩින් අපි ගොන් කරන අතර මාර ලස්සනයි ඈ. රත්තරයි කියන්නේ ටනල් ගොඩ. අපි මගේදී ආයේ වොෂ් එකක්ම දාගෙන නෙට්ට දාගත්තා යන්න පරක් වෙලා තියෙන්නේ නැහැ. කියලාගෙන යනවා 9ට එන්න කියලා කිව්වේ. අපි ඉතින් වෙනදා වගේම කලින් යනවා 9:30ට විතර. අවදාවත් වෙලාවකට වැඩක් නම් කරන්න අමාරුයි බං. හැබැයි මේ ට්‍රිප් එකෙන් සෑහෙන දේවල් අපි ඉගෙන ගන්නවා. පරාද කියන්න බෑ. සුපිරි පාර සුපිරි. අද දැනෙන්නවත් නෑ මම මේ පාරේ ඩ්‍රයිව් කරනකොට නිකන් අර කාපට් එකක් උඩ යනවා. කාපට් එකක් උඩ යනවා ඔය. කාපට් එකක් උඩ තමයි යන්නේ. පොල්ටි කාපට් එකක් නේ. කොහොමද අලුතෙන්ද ඔය හදලා තියෙන්නේ? බලපන් ඒව ගහලා බං. බං ඉතින් මැලේසියා වල ස්ටෝබරි මිදි ගණන් අඩු වෙන හේතු ඕනේ බං. ඒ බට කැඩිලා හැමදාම බා. නාගෙන යනවා. ඒ ගාතල්නේ. ඒක ඔය පැත්තට විතරයි. ඔන්න කොහොම හරි ප්ලේස් එකකට ආවා හොයාගෙන. මේ ඉන්නේ ප්ලේස් එක. මෙතන ඉඳන් අපිට 4x4 එක තමයි යන්න තියෙන්නේ. මම වතුරක් ගත්තා. මගෙන් අහුවා ඇතුලේ යනවා මේ ඇතුලේ යන්න කැමතිද මොකද කරන්න කියලා. ගොඩක් ඇඩ්වෙන්චර් අවුට්සයිඩ් තමයි. බයි. කියන්නම් ස්ටාර්ටින් පොයින්ට් එකට විනාඩි 20ක් යනවලු. ඊට පස්සේ පැය දෙකක් හයික් එක. අපිත් එක්ක තව මෙයාලත් යනවා.
මඩසිරි පාර පාර ප්‍රයිවට් වාහන යනවත් දන්නේ නැහැ යන්න දෙනවත් දන්නේ නැහැ නේද මලක්කර හරිය ලෝකේ ලොකෝ මල පෙවෙන්නේ අමුතු තැන් වල නේ බා ලෝකයේ ලොකුම මල බලන්න මෙච්චර කට්ටක් කරන්න ඕනේද ඒවා තමයි පාර තියෙන්නේ මෝ ඇඩ්වෙන්චර් පිටිපස්සේ යන කොටත් කිව්වා පස්සත් දෙනවා බා මොන ඇල්ල බටකොල ඇල්ල යම්මාට ඇවුඩු කියලා මචං ස්ටිකි පැපොල් බා දැක්කම බඩර තනී බයකෝ ලංකාවේකම තමයි නේ ගහේ පොඩි වෙනසක් තියෙනවා Side is a little bit slippery, so if you see any water pipe, try to avoid stepping on it. Okay? If you have to, just be very careful. Okay. Just very slippery. We have to cross 2 rivers for today, but there's like a rock, so we can jump on the rock. When we arrive at the flowers location, try not to go too near to the flower because today is a fresh flower. It's a first day flower, so it's a pretty flower and very fresh. If you fall on the flower, we have to fine you for 1,000 ringgit. Okay, so try not to fall on the flower. Okay. ඉන්න බය දෙකක් යනවා. අද ඌඩැල්ලු නෙල්ලු. අද විවිලා තියෙන fresh flowers තියෙනවා කියලා කිව්වා. කියන්නේ උණු බඩු බලා ගන්න පුළුවන් අද. මල් ළඟට යන්න එපා කියලා කිව්වා අපිට. එහෙම ගිහිල්ලා ඩැමේජ් එකක් වුණොත් හිට් 1000ක් ෆයින් එකක් කරනවා. try එකක් දෙනවා ළඟට ගිහිල්ලා ෆොටෝ ස්ටික් ගන්න. මලට හානියක් කරන්නේ නැතුව. මල උඩට වැටුණොත් මල උඩට වැටුණොත් ටිකට් 1000ක්. අද විච්ච දේවල් තනුව ඔකත් වෙන්න බැරි නෑ බා. ඩොස් ගහනවා නම් ගහ ගන්න කිව්වා මේ මෙතන. මේ මොකද්ද බා වැල් පාලමද? මට පැද්දෙනවා ගියාම්කෝ. මට හුරු පහට යන්නේ ඈ. අර පිටිපස්සේ කියන සඩියෝ දෙන්න හොල්ලනවනේ බා. උඩ යනවා කොහොමද? මේ ආතල්ලේකට වගේ ස්ටික් එකක් ගත්තා. ඔයාලත් ලේසි නිසා. මේ විදිහට තමයි තියෙන්නේ. මහා ලස්සනයි. කොළපාට ලෝකයක ඇහෙන්න කාලයකට පස්සේ මේ මිනි හයික් එකක් හරියන්නේ. සිරාවට මෙතනින් වඩන්න පොඩි කොහොට්ටු එක ඊට පස්සේ මෙන්නේම ලොකු වෙලා තමයි කොහොට්ටු යන අන්ජියන් බැරුවන් මේ එක්කෙනෙක්ට ටිකට් එක 120ක් යනවා. ඒකට ඉන්ක්ලූඩ් වෙනවා ටිකට් ෆී එකයි, ට්‍රක් එකේ ආපු ෆී එකයි, ගයිඩ් කෙනයි, ගයිඩ් කරන කෙනාට ඉංග්‍රීසියමත් පුළුවන්. ඒ නිසා වැඩි ලේසි. ඉතින් ඊයේ දවස්කේ වැහලා මම හිතන්නේ මේකට. ටිකක් පාර දිගට වතුර එනවා. ඒ නිසා ලිස්සයි කියලා කිව්වා. මේ බලත් බලපන් ගඳයි ලස්සනයි වෙන දෙන බලන්න බා කවදාවත් හිතුවද ලංකාවේ කැරෑපල්ලේ බඩ ගෑවට වෙන රටක මෙහෙම යන්න පුළුවන් වෙයි කියලා. එලේ ඇතුලේ ආතර වහර විතර මාර කූල් නේ.
එතනොත් පහළ පුතා. මේ විදියට වට ලයින් එකකින් වතුර පහළට ගන්නවා. එහෙ උඩින් තියෙන උල්පත්තලි. මහන්සි. හැබැයි ඒ මහන්සිය නිවෙනවා මේ වටපිටාවේ පේන්න තියෙන දේවල් එක දකිද්දි. අන්න වතුර පාර. අට්ට ක්ලියර් වතුර ටික. වතුර බට් ලයින් එක දිගේ පහළට ගන්න. එතනින් තමයි එන්නේ පටන් ගන්න. ඊට පස්සේ බෝතල කරලා මිනරල් වෝටර් කියලා කේල් වලට පටවනවා. ඕකේ පරිස්සමෙන් ෆොටෝස් ටික ගහගන්න ඕන. පරිස්සමෙන් වීඩියෝස් ටික ගන්න ඕන. ඩැමේජ් කරොත් 1000යි. මෙයාගේ මූණයි මලයි. පිපෙන දෙක තුනක් තියෙනවා. එතන මේ හරියේ එතන එකක් තියෙනවා. උඩ අතන එකක් තියෙනවා. එන්න යාකෝ මල. ඒක මලමයි. මේක හැදිලා තියෙන දණත් එක පොඩ්ඩක් අමාරුයි නේ ෆොටෝ එකක් ගහගන්න. එතන තව එකක් තියෙනවා හැදෙන්න. බරිකුත් තියාසේ කරගෙන යනකොට. මේ දෙන්නේ සම්පූර්ණ මල. අල්ලා තමයි ඒක. මේ තමයි එතකොට ලෝකයේ ලොකුම මල. පුළුවන් මල ගෙඩියයි කොහොමද? මෙතනක් තියෙනවා මෙතනක් තියෙනවා තව පිපෙන්න. පොඩි මේ වැලකින් හැදෙන්නේ මේ දින්නේ. පොඩි වැලකින් හැදෙන්නේ මෙච්චර ලොකු වෙනවා. මල් පොට්ටුවා මේ දින්නේ වැලක්. ඊට පස්සේ ඒක කාලයක් එක්ක මෙන්න මේක මේ පිපෙනවා නේ. කොහොමද මල? ෆයිනලි අපිට මල දැක ගන්න පුළුවන් වුණා නේ මචං. කොහමද දැක්කා? ඒක ලොකුයි ඇත්තම නේ බා. මොකද මීට කලින් දැකලා තියෙනවද ලොකු මල? ඔච්චර මල නම් දැකලා නැහැ. මල වහිනවා නේ බා. දැන් ලොකු මේ පිපිලා තියෙන මලක් ගාවට යනවා කියන්නේ. ඒක මීට වඩා ලොකු ඇති ඇත්තම. අරගේ මේ ඇතුලේ එහෙම පේන්නේ නැතුව ඇති මම හිතන්නේ වීඩියෝ එකට. නෙළුම් මලේ වගේ ඇතුලේ තියෙනවා පොඩි මේකක් ඇට වගේ සීන් එකක්. මෙතන ඉඳන් තව විනාඩි 15ක් දුරින් තව මල් 3ක් තියෙනවලු. කලින් සැරේ ආපු ගයිඩ් දැකලා තියෙනවා කොටි අඩි පාරවල් ටිකක් තියෙනවා. be careful මචං කියලා කිව්වා අපිට. අනික එක be careful අඳුරු ඉන්නවා. yes මෙහි ඩෙන්ගු සහ මැලේරියා ඩෙන්ගු මැලේරියා. අර ස්ප්‍රේ එක තියලා වනේ බං වාහනේ. අයි බං අපි රේන්ජ් ජැකට් ඔක්කොම රේන් කෝට් එහෙම අරගෙන මොකද්ද බං කරේ? යාපෙ මෙහෙ එන්න නෙමෙයි ඒවා ගත්තේනේ. මෙහෙන්න තමයි ගත්තේ. කූඩල්ලුණ්ඩයි. From baby, it takes about 9 months. 9 Oh. months to fully bloom like this. But when it's already start to bloom, it will only last for 7 days only. So this is the baby flower, right? Yes, there's 1 and 2 here. Alright. මොලගාව තියෙන පොඩි එකට මාස 5ක් වෙනවා. මේක බේබි ෆ්ලවර් එකක්. දවස් 7ක් ඇතුළත තමයි පිපෙන්නේ. හැබැයි ඒක පිපෙන්නේ නැතුව මාස 9ක් තියනවලු. මේ වීඩියෝස් බලන්න කෝඩ් + ටේක් ඔෆ් ෆලෝ කරලා තියාගන්න නේ බා. එහෙමද? අවුරුදු 100ක් පරණ ගහක්. මේ වගේ ගහක් තියෙනවා නකල්සලක්. මිඩඩි ලොකුයි ඒක. සෑහෙන ලොකුයි. මේ තියෙන්නේ සති 3ක් පරණ මලක්. මල් පොහොට්ටුවක්. නෙගටිව් එනර්ජිස් ඔක්කොම ටික යනවලු බා. මාත් ඒ කතාව අහලා තියෙනවා. මේ මං අල්ලන්නේ අවුරුදු 100ක ගහක් කියලා හිතුවත් විශ්වාස කරනවා. මේ වගේ මේකක් මම අල්ලන්නේ මෙහෙම අල්ලලා තියෙනවා නකල්සල. ඔව්. අපත් වල. දැනෙනවා බං ඒ කියන්නේ ඒ පේනවා හැමදාම තියෙනවා. එක දා තුනයි කොහොමද හිතෙද්දි. baby flowers.
විනාඩි 15ක් විතර කැලේ ඇතුළට යනවා. මේ අපි දැක්කේ මේ මල් බිම පිපිලා තියෙන විතරනේ. සමහර වෙලාවට ගස් උඩ මේ අර ලයිට් එකක් දැම්මා වගේ තියෙනවලු. සති 3කට පරණ මල් වගේක් තියෙනවා කියලා කිව්වා. ඉතින් අපි යනවා ඒක ටිකක් බලන්න. ඉස්සල්ලා අපි කන්දක් නැකලා මේ කන්දේ අනිත් පැත්තෙන් බහගෙන යනවා. හැමදාම මල් තියෙනවා. මේ තියෙන මේ සම්පූර්ණ වැල මල් වෙපෙන වැලක්. අම්මා මේ ගෝගෙඩි වගේ. ෂෝ 1 month old. Ini umur 1 bulan. මේක 1 bulan. මාසයයිලු. ඒවන්නේ ඇතුළ. මේ තියෙන්නේ බේබි පැල ෆෝටෝ ගහලා මාක් කරලා. මේ හරි 5ක් විතර තියෙනවා. හා? ගඳයි? ගහ තමයි මේ වයින් එකක් විදිහට මේ පැලවලට පෝෂණය දෙන්නේ. හරි සහ මේ ගහේ අර බීජයක් විදිහට තමයි මේ මල හැදෙන්නේ. එතකොට මේ හැමතැනම මේ ගිහලා තියෙන මේ වැල තියෙනවනේ. මේ වැලෙන් තමයි මේ හැමතැනම මෙතන මේ හැමතැනම එක වැලකින් තමයි මේ මල් ටික පිපිලා තියෙන්නේ. ඊට පස්සේ ඉස්සලා කිව්වා වගේ මේ මල් සති 3ක් විතර පරණ මලක්. මේ වර්ග විතරයි මැලේසියාවට තියෙන්නේ. අනිත් එක තමයි මේ මලේ ඇතුලේ මේ සුදු පාට තියෙනවා පේනවද? මේ ලයිට් එකට වගේ සුදු පාට තියෙනවා. ඒකෙන් මේ මල් වල වේරියේෂන්ස් බලා ගන්න පුළුවන්. මේ රේණු වගේ තියෙනවනේ මේ මලේ ඇතුලේ උඩට ඇවිල්ලා. ඒකෙන් මේ මලේ ජෙන්ඩර් එක කියන බලන්න. මේ කෑලි උඩට ඇවිල්ලා තියෙන නිකන් අර ඇතුලේ තියෙන එක කෝප්පයක් වගේ තියෙන්නේ. ඒක මේල් මල. අර වෙලා තියෙන්නේ මේක ෆීමේල් මලක්. මේ ඇතුලේ තියෙන මේ අර මේ එක උඩට පිම්බිලා වගේ තියෙනවා නේද? අන්න ඒක ෆීමේල් මලක්. මේකත් මේල් මලක්. ඒ ගැනත් එක්ස්ප්ලේන් කරලා දුන්නා අපිට. ඊළඟ මාස 8 දී ආවොත් බිම තියෙන මලක් නෙවෙයි. අන්න අර වැල උඩ මේ වැලේ තියෙන ලස්සනට මේ විදිහට දෙන මලක් බලා ගන්න පුළුවන්. මාස 8කින් පස්සේ තමයි ආයෙත් නෝනේ. දැන් එක සාර්ථකයි. පියාගේ ලෝකෙ ලොකුම මල බලන්න. ඉතින් එකක් නෙවෙයි එක මලක් බලන්න ඇවිල්ලා මල් දැක්ක 10කට වැඩි. අපි යනවා ආය අපේ වාහනේ පාක් කරපු තැනට. මචං කන වෙලාවෙ ඩිස්ටර්බ් කරාට වාගේ වීඩියෝ එකකින් අපිට වාගේ ආවොත් නම් ආයෙත් ගුවන් වෙනවා ලංකාවට. හැවෑරලා වරුන් වගේනේ. මැදින් තමයි පයින්නේ. යකෝ මාර වරන්න එපා. හොට්ටලේ මකන්න දෙයක් නැහැ මට. ආපන් ඔකට කියලා. This one, right? Yeah. Oh, it's kind of American nut. Puak වගේ වා. පුවක්. එයා මට ඉදන්න අප්පා කහට. මෝ කහට. උඩ ෆාම් තියනවලු ඒ ෆාම් වලින් තමයිලු එන්නේ. කෝල් ටික ඉවරයි. ඔන්න අපි ආවා. ඔයාලට මම මේකේ contact numbers දාන්නම්. මෙයාලා මාර හොඳයි ටැග් කරගන්න. මේ ගොඩක් ඉන්නවා. recommend කරන්න පුළුවන්. අපි දන්න කට්ටියනේ. කවුරු හරි යන්න කැමැත්තෙන් ඉන්නවා නම් මෙන්න මේ contact numbers වලට කතා කරන්න. මෙයාලා සුපිරි guide එකක් දෙනවා ඔයාලට. මේ experience එක ගන්න මතක කරන්න එපා. සත්තමා එක්කගද එඩ කියලා දැන් දරුද දැන් අපි ගිහින් ආවා. දැන් යන අපි යනවා ඉන්න තැනක් හොයාගෙන. මේවා මේ අර හිටවන කයි වගේ හිටවන ප්ලෑන්. මේ හිතුණා මේ යන්න ගියා ආවා. අපි කිසි ප්ලෑන් එකක් තිබ්බේ නැහැ. දැන් අපි කැම්ප් සයිට් හොයනවා. ටෙන්ට් එක දාන් ආවේ කොකටත් කියලා. මේ කෝල් එකක් ගනින් ඌට. ඉදර් කුදර් අයිනකින් නවත්තලා කෝල් එකක් කරන් අහන්නකෝ විස්තර ටික. අපි දැන් ඉන්නේ මේ කැමරන් හයිලන්ඩ් යන යනකම. ඊට පස්සේ අපි කරුරේට ඒකක් බොන්න නතර කරා. ලෝ බජට් කැම්පින්. මෙන්න මේ අයිනෙන් ටෙන්ට් එක ගහගමු. මේක උඩට මෙන්න දාන්න ඕනද? ඇයිද? ටෙන්ට් එකත් ඕන? වතුර ටිකක් තියෙන එක. කහට තමයි තියෙන්නේ. කහට සමග මාරි. මේකත් දාන්න විබන නියම නේද? මම නං ආසයි අහන්න නයනා ඉස්සර වගේ ඔබේ මුවින් දෙනෙත පියාගෙන කියන්න මොමුණා එක වදනක් හෝ කොළ ලෙසින්
මාර ප්ලේස් එකනේ. මොකද බං කරන්නේ? සීනේද? සීතල? අහන්න නයනා ඉස්සර වගේ ඔබේ මුවින් ඉඳුල් මහේ නෙත මුලින්ම දුටුදා බයික් එක. Download din. මේකත් කරන්න අනේක ගන්න. අතර දාගත්ත පස්සේ දැන් අපේ ගෑවෙන්නේ. දූරියන් කන. අර කෙල්ල එතන ඉඳන්ම කනවා මචං. ගෙඩියක් කපාගෙන. මේක මොකද්ද මචං ඉස්සර කාලේ රජවරු බිසෝරු අඬවපු කෑමලු මේ. වැටියන්කෝ. ඔව් දාන්න මාරු ප්ලේස් එකේ ඉඳන් කන්නේ අපි ඈ. මේ බලපන්. වංගුවයි ඔක්කොම තියනවා යකෝ. සයිඩ් කන්නඩි අරන් යයිද වා? මං නවල ඉන්නද කොකටත්? ගන්න. සිරි සුවඳ. අනේ වැටෙයි. මං ගන්නවා මේක. හරි. මේක බෝල ගෙඩියක් මචං මේ. බඩු තියනවා පොඩක්. මම මේ දෙවෙනි වතාවට ගන්න. හොඳයිද මේක? හොඳයි. බෝලේ good. මේකේ වේරියන්ට් එක කම්පුන් දූරිය. කම්පුන් කියන්නේ ගමන. ගමේ වඩු. ගමේ හැදෙන බඩු. ඒ කිය රින්ගිට් මේ වේරියන්ට් එක තමයි ලංකාවේ තියෙන්නේ. හැබැයි ලංකාවේ මේ වගේ කහ පාට වෙනවා ගොඩක් අඩුයි. මේ කිය 16යි. කිලෝ කීයක් තිබා? කිලෝ දෙකක් තිබ්බා. ගමේ බඩු ටොප් බඩු මේ දෙවෙනි වතාවට ගන්න ඈ. මේක එල්ලල අපි ගෑවොත් එහෙම ඊට වඩා පට්ට කරනවා. good very nice that is Tamil ශාපඩ කන්න ආඩු හැමි කෑම කන්නකෝ ග්ලව්ස් එක දාගත්තම ඉතින් අතේ ගෑවෙන්නෙත් නෑ. අර මේක කටේ විතරයි ගෑවෙන්නේ. ටේස්ට් රොම්බනේ. චීස් කේක් කෑල්ලක් වගේ නේ. මේක අර වගේ ගඳ නෑනේ බා. දැන් අර සමහර ඒවා දිනනවානේ පට්ට ගඳයි මේක කඩලා ගද්දි. දැන් දූරෙන් ගෙඩි ඇතුලේ තියෙද්දි විතරද ගඳ. සමහරව කියන ඉතින් මේ ලෙල්ල තමයි ගඳ කියලා. කාලා පඩයක් ගියාම නියමයි නේ. මරු සුපිරි ටොප් බඩු මගේ ජීවිතේම දෙවෙනි පාරටම දූරියන් දැන් හතමාරට කිට්ටුයි අපි දෙන්න බැලුවේ ඔහොම කියලා දෙන්න. මම මෙතන වීඩියෝ ඉවර කරනවා. ජය කොඩි ජයවා සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. ට්‍රැවල් බ්‍රදර්ස් සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉස්සරහට සුපිරි වීඩියෝස් ටිකක් දානවා. මොකද මගේ අලුත් ඩ්‍රෝන් එකක් තියෙනවා. ඒකෙන්ද සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ජය වේවා.